ආයුබෝවන් ළමයි මේ වීඩියෝ මාලාව හරහා ඔබට කොරියන් භාෂාව ඉගෙන ගැනීම සඳහා උපකාරී වන 2025 වර්ෂයට අදාළ නිර්දේශ පොතේ සියලුම පාඩම් 60ම අපි මේ වීඩියෝ මාලාව හරහා ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. අපේ YouTube channel එක දැන්ම subscribe කරලා තියාගන්නත් කියලා මතක් කරනවා. හරි ළමයි අපි අලුත් වූ නිර්දේශ පොත ඔබ දන්නවා අලුත් මේ විදියට අලුත් රූප තමයි අපිට දකින්න ලැබෙන්නේ මේ විදියට පරණ පොතේ වගේ නෙවෙයි අලුත් පොත ගොඩාක්ම ස්මාර්ට් විදියට හදලා තියෙනවා අපිට පහසුවෙන්ම අවබෝධ කර ගැනීමට හැකි වෙන ආකාරයෙන් පළවෙනි පාඩම ගත්තට පස්සේ අපිට මේ විදියට තමයි දකින්න ලැබෙන්නේ චගී සොගේ එක කොහොමද තියෙන්නේ කියලා බලමු. චගී සොගේ කියලා කියන්නේ තමන් ගැන හඳුන්වා දීම. ඉංග්‍රීසි වලින් කියනවා නම් self introduction. තමා ගැන හඳුන්වා දීම. අපි එනම් මේ විදියට පහළට එනකොට පාඩමේ මේ විදියට තමයි ආරම්භ වෙන්නේ. ඔන නාරා සරාම් නික්කා. ඔන කියලා කියන්නේ මොන නාරා කියන්නේ රටේ සරාම් නික්කා කියන්නේ ජාතිකයේද ඔන නාරා සරාම් නික්කා මොන රටේ ජාතිකයේද ඊට පස්සේ චොනන් නේපාල් සරාම් ඉම්නිදා මම නේපාල් ජාතිකයෙක් වෙමි. එතකොට මේ පාඩම අවසන් වීමෙන් පසුව ඔබට මේ පිළිබඳව අවබෝධයක් ලබා ගන්න පුළුවන් විය යුතුයි. ග්‍රැමර් තියෙනවා ඉම්නිදා සහ ඉම්නික්කා ඒ වගේම ඉන්නෙන් භාවිතය පිළිබඳව මේ පාඩමේ අවසානයේදී ඔබට ඉගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ඕහි තියෙනවා vocabulary මේ වචන ඉගෙන ගන්න පුළුවන් නාරා ඉරම් චිගොක් yon occupation සහ මුන්හා චොම්බු කොටස් වලින් මුන්හා කියලා කියන්නේ සංස්කෘතිය හා අදාළ තොරතුරු හංගුගේ ඉන්සා යේචොල් කොරියාවේ ආචාර විධි පිළිබඳව ඉගෙන ගන්න පුළුවන්. ඔන නාරා සරාම් ඉංජි මුගු තේදබල් සු ඉත්තා කුමන රටක මිනිසෙක් දැයි නැතිනම් කුමන රටක දැයි විමසා පිළිතුරු දිය හැකි. හත්ස මොප්පියෝ ලර්නින් ඔබ්ජෙක්ටිව් එක තමයි අපි මේ කතා කරේ. ඊට පස්සේ පල්ලෙහා මෙතනට ආවට පස්සේ චිගොබි මුසොන් එන්ජි මුද්ගු තේදබල් සු ඉත්තා රැකියාව කුමක්දැයි විමසා පිළිතුරු දිය හැකි. මෙන්න මේවා තමයි ලර්නින් ඔබ්ජෙක්ට් විදියට අපිට ගන්න පුළුවන්නේ. හරි මේ ටික අපි දන්නවා. දැන් ඔබට පුළුවන් මොන රටේ මිනිසෙක්ද කියලා අහනකොට ඔන නාරා සරාම් ඉම්නික්කා ඔබ ඉන්න රට පිළිබඳව ඔබට දැන් හඳුන්වා දෙන්න පුළුවන්කම තිබිය යුතුයි. එතකොට මෙතන තියෙනවා ඕහි කියලා කියන්නේ vocabulary නරායිල් කියලා කියන්නේ රටවල්. හරි අපි බලමු දැන් මේ රටවල් ඉගෙන ගන්න. හංගුක් කියලා කියන්නේ කොරියාව. නේපාලය තුන්තිමෝර
නැගෙනහිර තිමෝරය ලාओस ලාओसය මුංගුල් මොංගෝලියාව මියන්මාරය බංගලාදේශය පෙතනාම් කියලා කියන්නේ වියට්නාමය ශ්‍රී ලංකා කියලා කියන්නේ ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකා උසබෙකිස්තානය ඉන්දුනීසියාව චුංගුක් චීනය කාම්බෝජය කිරකිස්තානය හරි මෙතනට ආවට පස්සේ අපිට දකින්න පුළුවන්කමක් තියෙනවා අලුතින් එකතු වුණ රටක් පළවෙනි පොතේ අපිට කලින් පරණ පොතේ මේ රට අපිට දකින්න ලැබුණේ නැහැ. නමුත් මේ පොතේදී අපිට අලුත් රටක් විදියට මේ ජාතික කොඩි සහිත රට දකින්න පුළුවන්කමක් තියෙනවා. තේජිකිස්තානයේ තේගු තායිලන්තය පාකිස්තානය පිලිපීනය හරි මේ විදියට තමයි රටවල් තියෙන්නේ මේවා ඔබට පාඩම් කරගන්න පුළුවන් ඉතාම පහසුවෙන් හරි එතකොට අපිට මේ පැත්තේ හම්බුන වචන ටිකක් තියෙනවා මේ වගේ තේරුම මේ විදියට අපිට පල්ලෙහා දක්වලා තියෙනවා ඔන කියලා කියන්නේ which ඉංග්‍රීසි වලින් which කියන්නේ මොන ඔන කියලා කියන්නේ මොන එතකොට සරාම් කියලා කියන්නේ පුද්ගලයා ඉරම් කියලා කියන්නේ අපි සරාම් කියන්නේ පුද්ගලයා ඉරම් කියලා කියන්නේ නම එතකොට කුක්ජොක් කියන්නේ නැෂනැලිටි නැතිනම් ජාතිකත්වය නුගු කියන්නේ කවුද හරි ඒ විදියට මෙතන පල්ලෙහාට එනකොට අපිට තියෙනවා මෙතනින් අපිට කියන්නේ අදාළ රට මොකක්ද කියලා මෙතනින් යා කරන්න. හරි අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා. අපිට දැන් මතකයි කලින් අපි right මේ දකින්න තියෙන්නේ මොකද්ද කොඩිය අපි බලමු කාම්බෝදියා කොඩිය තමයි මේ තියෙන්නේ මේක අපි මෙතනින් ගෙනාවා මෙතනට ගෙනාවා යා කරා ඊට පස්සේ දෙවිනියට තියෙනවා කොහෙද මේ කොඩිය තිබුණේ උඩ ඉන්දුනීසියා මෙතනින් ආවා යා කරා ඊට පස්සේ මෙතන මේ තර්ක වගේ ලකුණ මියන්මා
මියන්මා. එතකොට නේපාල් කොඩිය අංකයකට තිබුණේ ඒක මේ විදියට නේපාල්. ඊට පස්සේ මෙතන තිබුණේ තරුවක් වගේ. මේක බලමු අපි. පෙතනාම්. පෙතනාම්. හරි. මේ විදියට අපිට හදාගන්න යා කරගන්න පුළුවන්. හරි. මේක අපිට ක්‍රියා මූලයකට වුණත් එකතු කරන්න පුළුවන්. අපි උදාහරණයක් විදියට ගත්තොත් කදා කියන එක ගත්තොත් අපිට කම්නිදා කියලා හදාගන්න පුළුවන්. කම්නිදා. එතකොට කදා කියන්නේ යනවා. කදා කියන එක ක්‍රියාවේ මৌলিক ස්වරූපයෙන් තියෙන්නේ. ඒක වෙනස් වීමකට භාජනය වෙලා නැහැ. කම්නිදා කියන්නේ ගෞරවාර්ථයෙන් යනවා කියන එකට තමයි කම්නිදා කියලා කියන්නේ. එතකොට යනවද කියලා අපිට ප්‍රශ්න අහන්න අවශ්‍ය නම් කොහොමද අපි පාවිච්චි කරන්නේ? කම්නිකා. කම්නිකා කියලා පාවිච්චි කරන්න පුළුවන්. එතකොට තම උදාහරණයක් විදිහට ගත්තොත් මොක්තා කියන එක තවත් මට මෙතන පැහැදිලි කරන්න අවශ්‍යයි. දැන් මොක්තා කියන එක ගත්තට පස්සේ කදා කියන්නේ අවසන් දයන්න කැපුවට පස්සේ අවසන් වෙන්නේ සොරේකින්. එතකොට කම්නිදා වෙනවා. හරිද? එතකොට මෙතන මොක්තා කියනක දායිවත් කරාට පස්සේ මොක් පච්චිම් එකකින් තමයි අවසන් වෙන්නේ. පච්චිම් එකකින් අවසන් වෙනකොට සම්නිකා එකතු වෙනවා. සම්නිදා එකතු වෙනවා. සම්නිදා එකතු වෙනවා. ඉම්නිදා සම්නිදා. එතකොට දැන් අපිට පැහැදිලි තේරුම් ගන්න ඉම්නිදා කියන කොටස එකතු වෙන්නේ සොරේකින් අවසන් වෙන විට. එතකොට සම්නිදා කියන එක අයිති වෙන්නේ පච්චිම් එකකින් අවසන් වෙන විට. මේ පිළිබඳව අපි ඉදිරියේදී දීර්ඝ වශයෙන් කතා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා දැන් මෙතන අපි ව්‍යාකරණ පාඩමේදී අපි හඳුන්වනවා දීර්ඝ වශයෙන්. මෙතන වැඩිපුර හඳුන්වන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉදිරියේදී මේ දෙකේ තියෙන වෙනස මොකක්ද සහ මේ පිළිබඳව දීර්ඝ වශයෙන් ඉගෙන ගනිමු. හරි. පල්ලෙහාට ආවට පස්සේ අපි මෙතනත් බලමු. චොනන් යූසප ඉම්නිදා. මම යූසප වෙමි. චොනන් යූසප ඉම්නිදා. මම යූසුප් වෙමි. හිමාන් ඉම්නිදා. හිමාන් වෙමි. චොනන් ඔනනාරා සාරාම් ඉන්නික්කා. මොන රටේ ජාතිකයෙක්ද? චොනන් ලාओस සාරාම් ඉම්නිදා. ලාओस ජාතිකයෙක්මි. ඒක ඒ විදියට අපිට ගන්න පුළුවන්. පුගීවා කති උදාහරණය වගේ සගු ලියලා
චගි සොගේරෙල් තමන්ව හඳුන්වා දී හේපුසේයෝ තමන්ව හඳුන්වා දී බලන්න. උදාහරණය වගේ භාවිතා කරලා මේ උදාහරණය වගේ භාවිතා කරලා තමන්ව හඳුන්වා දී බලන්න. මෙතන තියෙනවා ව්‍යාකරණ. මේ ව්‍යාකරණේ අපි දන්නවා ආ ඕ හේ පුසේයෝ කරලා බලන්න. හරි. මෙතන ඉරම් කියන්නේ නම. ආගුන් නම මොකද්ද? ආගුන්. කුක්චොක් කියන්නේ ජාතිකත්වය නැතිනම් ජාතිය. තුන්ති මෝර. හරි අපි ඒ බලමු මෙතන මේ ටික පාවිච්චි කරලා මෙතන හදපු එකක් තියෙනවා වාක්‍ය. අපි ඒ ටික බලමු. අන්‍යහසයෝ ආගුම් ඉම්නිදා. අන්‍යහසයෝ මම ආගුන් වෙමි. තුන්තිමෝර සරාම් ඉම්නිදා. තුන්තිමෝර නැගෙනහිර ත්‍රිමෝර ජාතිකයෙක් වෙමි. එතකොට මෙතන තියෙනවා ඉරම්. ඔබට කැමති නමක් දාලා යන්න පුළුවන්. හරි මම මෙතන දානවා තරිඳු කියලා. නමට තරිඳු කියලා දානවා. එතකොට ජාතිකත්වයේ ශ්‍රී ලංකා කියලා දාන්නම්. අන්‍යහසයෝ හරි අපි හදලා බලමු ඊට පස්සේ. අන්‍යහසයෝ තරිඳු ඉම්නිදා. තරිඳු වෙමි. ශ්‍රී ලංකා සරාම් ඉම්නිදා. ශ්‍රී ලංකා ජාතිකයෙක් වෙමි. නැතිනම් ශ්‍රී ලංකාවේ වැසියෙක් වෙමි. ඒ විදිහට ඔබට ඕන තරම් දැන් හඳුන්වා දෙන්න පුළුවන්. හරි දැන් අපි දන්නවා කොහොමද තමන්ව හඳුන්වා දෙන්නේ කියලා. එතකොට දැන් මම උදාහරණයක් විදියට ගත්තොත් තව උදාහරණයක් අපි ගමු. නිමල්. අන්‍යහසයෝ චොනන් නිමල් ඉම්නිදා. නැතිනම් නිමල් ඉම්නිදා. ශ්‍රී ලංකා සරාම් ඉම්නිදා. ශ්‍රී ලංකා ජාතිකයෙක් වෙමි. ඒ විදිහට ඕනෑම රටක කෙනෙකුට දැන් තමන්ව හඳුන්වා දෙන්න පුළුවන්. දැන් ඔයා තායිලන්තේ ඉන්නවා නම් තේගුක් සරාම් ඉම්නිදා. ඕන ඒ විදිහට මේ විදිහට අපිට ඕන විදිහට තමන් ගැන ඉන්න රට අනුව හඳුන්වා දීමට හැකියාව තියෙනවා. ඊට පස්සේ මෙතනට ආවට පස්සේ තියෙනවා පොගිවා කති. උදාහරණය වගේ බලා උදාහරණය මෙන් බලා තේහා හේහේ පුසේයෝ. තේහා හේ පුසේයෝ කරලා බලන්න. හරි මෙතන ඔනනාරා සරාම් ඉම්නිකා මොන රටේ ජාතිකයෙක්ද? දැන් මෙතන තියෙනවා නේපාල් සරාම් ඉම්නිදා. නේපාල් සරාම් ඉම්නිදා. නේපාල් ජාතිකයෙක් මි. ඊට පස්සේ පල්ලෙහාට ආවට පස්සේ අපි බලමු හරි අපි මේක බලමු. ඊට පස්සේ ඔනනාරා සරාම් ඉම්නිකා. ඔනනාරා සරාම් ඉම්නිකා කියලා දැන් මෙතන අපිට මේවා දාලා ප්‍රශ්න අහන්න පුළුවන්. මේ විදියට දැන් මෙතන කොඩිය
හරි මේ විදියට ඔනනාරා සරාමිම්නිකා මොන රටේ ජාතිකයේද මෙතන තේගුක් සරාමිම්නිදා තේගුක් තායිලාන්ත ජාතිකයෙක් මි නැතිනම් තායිලාන්ත ජාතිකයෙක් වෙමි ඊට පස්සේ මෙතන තියෙනවා මෙතන මියන්මාර් අපි ගත්තොත් ඔනනාරා සරාමිම්නිකා මොන රටේ ජාතිකයේද මියන්මා සරාමිම්නිදා මියන්මාර ජාතිකයෙක් මි ඊට පස්සේ කාම්බෝදියා ඔනනාරා සරාමිම්නිකා කාම්බෝදියා සරාමිම්නිදා ඊට පස්සේ මෙතන ඔනනාරා සරාමිම්නිකා බංගලාදේශි සරාමිම්නිදා බංගලාදේශ ජාතිකයෙක් වෙමි. හරි එතකොට තේ හා ඉල් කන්වර්සේෂන් එක අපිට මේ විදියට දාලා තියෙනවා ආගුන් සහ මදු අතර සංවාදයක් තමයි මෙතන තියෙන්නේ. මේක පොඩ්ඩක් වැඩි කරගෙන ආගුන් සහ right ආගුන් සහ අන්‍යහසෙය ආගුන් කියනවා අන්‍යහසෙයෝ ආගුන් ඉම්නිදා අන්‍යහසෙයෝ මම ආගුන් වෙමි තුන්ති මෝර සරාමිම්නිදා නැගෙනහිර ටිමෝර ජාතිකයෙක් මි නැතිනම් නැගෙනහිර ටිමෝර වැසියෙක් මි මදු කියනවා අන්‍යහසෙයෝ මදු ඉම්නිදා මම මාදු වෙමි ඔනනාරා සරාමිම්නිකා මොන රටේ ජාතිකයෙක්ද නේපාල් මදු කියනවා නේපාල් සරාමිම්නිදා නේපාල් ජාතිකයෙක් මි හරි අපි 28 කන්වර්ස්තේ හා ඉල් conversation 28 sound track එක අහලා බලමු 28 මේ විදියට අපි play කරගමු 안녕하세요. 아궁입니다. 동티모르 사람입니다. 안녕하세요. 마두입니다. 어느 나라 사람입니까? 네팔 사람입니다. හරි අපි ආයෙත් පාරක් අහලා බලමු මේ conversation එක 안녕하세요. 아궁입니다. 동티모르 사람입니다. 안녕하세요. 마두입니다. 어느 나라 사람입니까? 네팔 사람입니다. 안녕하세요. 아궁입니다. 동티모르 사람입니다. 안녕하세요. 마두입니다. 어느 나라 사람입니까? 네팔 사람입니다. හරි අපි අවසානයේට තවත් එක පාරක් අහලා බලමු නිතර මේ දෙබස් අහන්න එතකොට ඔබට ඉගෙන ගන්න පුළුවන් වේවි පහසුවෙන්ම 안녕하세요. 아궁입니다. 동티모르 사람입니다. 안녕하세요. 마두입니다. 어느 나라 사람입니까? 네팔 사람입니다. 안녕하세요. 아궁입니다. 동티모르 사람입니다. 안녕하세요. 마두입니다. 어느 나라 사람입니까? 네팔 사람입니다.
හරි මේ විදියට මේක අපි නැවත නැවත අහන්න. එතකොට ඔබට පහසුවෙන්ම ඉගෙන ගන්න පුළුවන් වේවි. තේදප්හේ පායෝ ආන්සර් කරන්න. පහත පිළිතුරු වලට ආන්සර් කරන්න. ආගුණන් එතන නන් දාලා තියෙන්නේ මොකක් මෙතන මේ පිළිබඳව අපි ඉදිරියට කතා කරමු දීර්ඝ වශයෙන්. ආගුණන් නන් භාවිතය ගැන ඔබ දන්නවා. මෙතන නන් කියලා දාලා තියෙන්නේ මාතෘකාව පැහැදිලි. නන් සහ එන් අපි දාන්නේ අපි දන්නවා නන් සහ එන් භාවිතා කරන්නේ මොකටද කියලා. වාක්‍යයක මාතෘකාව සලකුණු කිරීමට භාවිතා කළ හරි මාතෘකාවක වාක්‍ය සලකුණු කිරීමට භාවිතා කරන්න පුළුවන්. එක් වාක්‍යයක් තුළ වාක්‍ය කිහිපයක් ඇති විටදී උපමාතෘකා හයිලයිට් කිරීම සඳහා අපිට භාවිතා කරන්න පුළුවන්. දැන් උදාහරණයක් විදියට ගත්තොත් ඔබු කියලා නොම්බු කියලා කියන්නේ ගොවියා. දැන් අපිට ගොවියා හයිලයිට් කරන්න ඕන නැතිනම් විශේෂ කරන්න ඕනි. එතකොට අපි නොම්බුනන් කියලා නන් භාවිතා කරන්න පුළුවන්. නන් දාන්න හේතුව තමයි මොකද්ද මේක අවසන් වෙන්නේ සොරයකින්. සොරයකින් අවසන් වෙනවා නම් නන් සහ ව්‍යංජනයකින් නැතිනම් පච්චිම් එකකින් අවසන් වෙනවා නම් එන් භාවිතා කරන්න පුළුවන්. එතකොට සොන්සේනිම් කියන එකේ අවසන් වෙන්නේ කොහොමද? සොන්සේනිම් ගුරුවරයා. එතකොට පච්චිම් එකකින් අවසන් වෙන නිසා එන් සොන්සේනිමන් කියලා මෙතන ලියා ගන්න ඕනි. හරි. එතකොට තවත් එකක් තමයි නන් භාවිතය වාක්‍යයක මාතෘකා එකට වඩා වැඩි තිබෙනකොට ප්‍රධාන මාතෘකාව හයිලයිට් කිරීමට භාවිතා කරන්න පුළුවන්. එන් සහ නන් භාවිතා කරන්න පුළුවන්. මාතෘකාව වාක්‍යයට වැඩි බරක් දී ප්‍රකාශ කරන විටද එන් භාවිතා කරන්නට පුළුවන්. එතකොට මෙතන අපිට ප්‍රධාන වශයෙන් මාතෘකාව හයිලයිට් කිරීමට මෙතන පුද්ගලයා හයිලයිට් කිරීම සඳහා එන් භාවිතා කරලා ආගුන් කියනකොට අවසන් වෙන්නේ පචිම් එකකින්. එතකොට අපි එන් ගන්නවා. ආගුණන් ඔනනාරා සරාමිම්නිකා. ආගුන් මොන රටේ ජාතිකයෙක්ද? හරි අපිට උත්තර හොයන්න ඕනි. එතකොට ආගුන් කියලා කියන්නේ මොන රටේ ජාතිකයෙක්ද? තුන්තිමෝර සරාමිම්නිදා. නැගෙනහිර තිමෝර ජාතිකයෙක්. මාදු කියන එක හරි අපිට උත්තරේ මෙතන තියෙනවා. එන්නන් සහ දැන් ආගුන් කියන එක අවසන් වෙන්නේ පචිම් එකකින්. මදු කියන එක අවසන් වෙන්නේ සොරයකින්. එතකොට පචිම් එකකින් අවසන් වෙනකොට අපි එන් භාවිතා කරනවා. සොරයකින් අවසන් වෙනකොට මාදු කියන එකේ සොරයකින් අවසන් වෙන්නේ නන් භාවිතා කරනවා. මාදුනන් ඔනනාරා සරාමිම්නිකා. මාදු කියලා කියන්නේ මොන රටේ ජාතිකයෙක්ද? හරි එතකොට මෙතන තියෙනවා මාදු කියලා කියන්නේ නේපාල් සරාම් ඉම්නිදා. හරි අපි පල්ලෙහාට යමු.
මෙතන බලමු. නුගු ඉම්නිකා. නුගු මේ නුගු කවුද? නුගු මේ කවුරුද? මේ කවුද? මේ උදාහරණ විදියට තමයි අපිට මේක හදන්න තියෙන්නේ. හරි අපි බලමු. නුගු ඉම්නිකා කවුද? පංබෝ පංබොම් ඉම්නිදා පංබොම් ඉම්නිදා පංබොම් වෙමි. ඔනනාරා සරාම් ඉම්නිකා මොන රටේ ජාතිකයේද? පෙතනාම් සරාම් ඉම්නිදා වියට්නාම ජාතිකයෙක් වෙයි. තරිඳු ශ්‍රී ලංකා සරාම්. හරි මේකම අපිට හදන්න පුළුවන්. තරිඳු කියන එක අපි දාලා බලමු. තරිඳු ඔනනාරා සරාම් ඉම්නිකා මොන රටේ ජාතිකයෙක්ද? තරිඳු ඉම්නිදා තරිඳු වෙමි. ඔනනාරා සරාම් ඉම්නිකා ශ්‍රී ලංකා සරාම් ඉම්නිදා. ඔනනාරා සරාම් ඉම්නිකා ශ්‍රී ලංකා සරාම් ඉම්නිදා. හරි අපි මේ ප්‍රොනවුන්සියේෂන් මේවා කොහොමද පරම් කියලා කියන්නේ ප්‍රොනවුන්සියේෂන් මේවා කොහොමද ප්‍රොනවුන්ස් වෙන්නේ කියලා අපි ට්‍රැක් එකට ගිහිල්ලා බලමු කොහොමද දෙන්නේ කියලා. 29 හරි අපි ආයෙත් පාරක් බලමු කොහොමද ප්‍රොනවුන්ස් වෙන්නේ කියලා. හරි ඒ විදිහට තමයි ප්‍රොනවුන්ස් වෙන්නේ. ඕහි vocabulary 2 Chigokmyeon Chigokmyeon Chigokmyeon. හරි අපි මේ ටිකත් බලමු. හක්ෂෙන් කියලා කියන්නේ සික්සයා. හක්ෂෙන් කියලා කියන්නේ ශිෂ්‍යයා. right හක්ෂෙන් ශිෂ්‍යයා. සොන්සෙන්නිම් ගුරුවරයා. හේසාවොන් කියලා කියන්නේ කාර්යාල සේවකයා. කාර්යාල සේවකයා. කල්රුජා කියලා කියන්නේ කාර්මිකයා. කල්රුජා කාර්මිකයා. क्यों चालगवान කියලා කියන්නේ police officer. सोबान ग्वान
ගිනි නිවන බටයා. කොම්මුවොන් කොන්මුවොන් රජයේ සේවකයා. කොම්මුවොන් රජයේ සේවකයා. චොම්වොන් ලිපිකරු. ඊසා වෛද්‍යවරයා. කනෝසා හෙදිය. යොරිසා සූපවේදිය. සූපවේදියා. උන්ජොන් කිසා රියදුරු. කිසුල්ජා කාර්මිකයා. මොක්සු කාපෙන්ටර්. නොම්බු ගොවියා. ඔබු දීවරයා. හරි පල්ලෙහාට ආවට පස්සේ අපිට මේක යා කරන්න තියෙන්නේ අදාළ වචනයත් සමග අපි බලමු ඒක. හරි මොක්සු වඩුවා. මොක්සු මෙතන බලමු. මොක්සු කියන්නේ right. මොක්සු කියන්නේ වඩුවා right. එතකොට මෙතන ආයතන සේවකයා right. ඔබු දීවරයා. එතකොට නොම්බු ගොවියා. එතකොට මෙතන කිසුල් කාර්මිකයෙක් ඉන්නේ. කාර්මිකයා. ළමයි මගේ ඉරි වැරදියට එනවා ඒවත් ගණන් ගන්න එපා. ඔයාලා හරියට බලලා කෙලින් ගහ ගන්න. හරි ඔක්කොම අපි මේ වෙනකොට අදාළ පද නාම පදයට අදාළ වචනය යා කරලා තියෙනවා. ඔයත් මේ විදියට කරන්න. right අපි කලින් දැන් හොඳම අවස්ථාවට අපි ඇවිල්ලා තියෙන්නේ. මට දැන් විස්තර කරන්න පුළුවන් මෙතන අපි කලින් කතා කරපු එක සම්බන්ධව n සහ nen භාවිතය
මම කියන්නේ අපි මෙතන දීර්ඝ වශයෙන් කලින් විස්තරයක් කරා එන්නන් කොහොමද භාවිතා කරන්නේ කියලා. පල්ලෙහාට ආවට පස්සේ අපිට මෙතන කියන්නේ මම කලින් සඳහන් කරපු විදියට එන් භාවිතා කරන්නේ මොන වගේ අවස්ථාවලදීද නන් භාවිතා කරන්නේ මොන වගේ අවස්ථාවද කියන එක තමයි අපිට හරි එක බලලා උත්තරේ රවුමක් අඳින්න කියලා කියන්නේ. හරි අපි බලමු කොහොමද කරන්නේ කියලා. හරි. ත්වාන් කියන එක මෙතන අවසන් වෙන්නේ පචිම් එකකින්. අපි මුලින්මුත් සඳහන් කරා පච්චිම් එකකින් අවසන් වෙනවා නම් ඒකට අපි එන් භාවිතා කරනවා. හොඳින් මතක තියාගන්න. පච්චිම් එකකින් අවසන් වෙනවා නම් ඒ හැම වෙලාවකදීම අපි එන් භාවිතා කරනවා. එතකොට මෙතන ත්වානන් කියලා උච්චාරණය කරන්න පුළුවන්. ත්වානන් මොක්සු ඉම්නිදා. ත්වානන් මොක්සු. ත්වාන් ත්වානන් හරි රයිට්. ත්වානන් මොක්සු ඉම්නිදා. ත්වානන් කියලා කියන්නේ වඩුවෙක්. ත්වානන් වඩුවෙකි. ජින්සු සිනන්. ජින්සු සිනන්. හරි මෙතන අපි දැන් මෙතන ජින්සු සිනන්. මෙතන ජින්සු සී කියලා කියන්නේ මෙතන ඊ අකුරෙන් අවසන් වෙන්නේ එහෙනම් සොරේකින්. සොරේකින් අවසන් වෙනව නම් නන් තමයි භාවිතා කරන්නේ. පච්චිම් එකකින් අවසන් වෙනවා නම් අන්. සොරේකින් අවසන් වෙනවා නම් නන්. ජින්සු සී කියනකොට අවසන් වෙන්නේ සොරේකින්. එතකොට නන් භාවිතා කරන්න පුළුවන්. ජින්සු සින. ජින්සු සිනෙන් හේසාවොන් ඉම්නිදා. ජින්සු කියලා කියන්නේ කාර්යාල සේවකයෙක්. චහරා සිනෙන්. මෙතන සී කියනකොට සොරයකින් අවසන් වෙන්නේ. එතකොට නන් භාවිතා කරනවා. පාකිස්තාන් සරාම් ඉම්නිදා. චහරා සිනන්. චහරා මහත්මිය නැතිනම් මහත්මියා පාකිස්තාන් ජාතිකයෙක්. හරි මේ විදියට අපි දැන් බලමු හරි වචනය. නැතිනම් හරියට හරි නිපාතය මොකක්ද කියලා අපිට හදන්න තියෙන්නේ. හරි නිපාතයට රවුමක් අඳින්න. හරි අපි බලමු ඒක කරමු. right. රිරි කියනකොට අවසන් වෙන්නේ සොරේකින්. එහෙනම් අපි සොරේකින් අවසන් වෙනවා නම් නන් භාවිතා කරනවා. එතකොට නිච්චානන් කියනකොට පච්චිම එකකින් අවසන් වෙන්නේ. එතකොට එන් භාවිතා කරනවා. ජින්සු සී කියන්නේ අවසන් වෙන්නේ සොරයකින්.
එතකොට සොරයකින් අවසන් වෙනකොට සොරයකින් අවසන් වෙනකොට නන් භාවිතා කරනවා. ආගුම් කියන එකත් අවසන් වෙන්නේ පච්චිම් එකකින් අන්. එතකොට කරිම් තියෙන්නේ පච්චිම් එකක්. සුපිකා කියනකොට තියෙන්නේ අවසන් වෙන්නේ කා සොරේකින්. right ඒ විදියට හරි ළමයි අපි ආයෙත් මෙතන පොඩ්ඩක් බලමු එන්නන් භාවිතය පිළිබඳව. මෙතනින් ඉගෙන ගන්න තවදුරටත් මෙතනින් එහාට මේ භාවිතය ඉගෙන ගන්න තියන්න මේ වෙලාවෙම ඉගෙන ගනිමු. එන්නන් නිපාතය අපි පාවිච්චි කරනවා වාක්‍යයක මාතෘකාව සලකුණු කිරීමට අපිට භාවිතා කරන්න පුළුවන්. හරිද? එක් වාක්‍යයක් තුළ වාක්‍ය කිහිපයක් ඇති විටදී උපමාතෘකාව හයිලයිට් කිරීමට භාවිතා කරන්නත් පුළුවන්. හරිද? ඒ වගේම තමයි වාක්‍යයක මාතෘකා එකට වඩා වැඩි තිබෙන විට එකට වඩා ගොඩක් තිබෙනකොට මාතෘකාව හයිලයිට් කිරීමට භාවිතා කරන්න පුළුවන්. මාතෘකාව වාක්‍යයට වැඩි බරක් දී ප්‍රකාශ කරන විට භාවිතා කරන්නත් පුළුවන්. එතකොට මං හිතන්නේ නන් භාවිතය පිළිබඳව ඔබට දැන් පැහැදිලි අවබෝධයක් ගන්න පුළුවන්. right මෙතන මමත් තව මෙතනට තව කොටසක් ඇඩ් කරන්නම්. මෙතන මේ ටිකෙන් පස්සේ ඔබට ලොකු අවබෝධයක් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. නන් භාවිතා කරන්නේ මොකද්ද? ටොපික් මේක මාතෘකාව මොකද්ද කියලා හඳුන්වන්න. ඊට පස්සේ කලින් ඔබ ඉගෙනගෙන ඇති ගායි කියලා කියන්නේ කොහොමද? අපි noun එකක් නැතිනම් නාම පදයක් highlight කිරීම සඳහා තමයි අපි ගායි භාවිතා කරන්නේ. රල් කියලා කියන්නේ object එක ක්‍රියාවට ලක්වන දෙය ප්‍රකාශ කිරීම සඳහා තමයි අපි රල් භාවිතා කරන්නේ. ඒ වගේම අපි භාවිතා කරනවා location එකක්, ඒ වගේම time එකක් වගේ ප්‍රකාශ කිරීමේදී. ඒ වගේ පෝදා කියන්නේ comparison සංසන්දනය කිරීම, වඩා කියන අර්ථයෙන් තමයි මෙතන තියෙන්නේ. පෝදා වඩා comparison. හරි, අපි ආයෙත් වීඩියෝ එකට යමු. හරි, මම හිතන්නේ අපි අවසානට නතර උනේ මේ ටික කරා.
මේ ටික කරා මෙතන තියෙන්නේ තේ හා conversation දෙක 30 හරි අපි යමු මෙතන මම මුලින් කියන්නම් මේක 안녕하세요 저는 මම 나짜는 입니다 මම 안녕하세요 저는 니짜는 입니다 මම 니짜는 වෙමි 태국 사람입니다 타일란드 ජාතිකයෙක් වෙමි 안녕하세요 저는 මම 칼로입니다 වෙමි 필리핀 사람입니다 필리핀 ජාතිකයෙක් වෙමි කල්ලුසිනන් 학생입니까 කල්ලු මහත්මිය 학생입니까 සිස්සයෙක්ද 아니요, 네. 저는 මම 근로자입니다. මම කම්කරුවෙක් වෙමි. හරි අපි ට්‍රැක් එකට සවුන්ඩ් ට්‍රැක් එකට ගිහිල්ලා බලමු කොහොමද මේක සංවාදයේ දෙන්නේ කොහොමද කියලා බලමු. 안녕하세요. 저는 니차난입니다. 태국 사람입니다. 안녕하세요. 저는 칼로입니다. 필리핀 사람입니다. 칼로 씨는 학생입니까? 아니요. 저는 근로자입니다. හරි අපි ආයෙත් තහමු. 안녕하세요. 저는 니차난입니다. 태국 사람입니다. 안녕하세요. 저는 칼로입니다. 필리핀 사람입니다. 칼로 씨는 학생입니까? 아니요. 저는 근로자입니다. 안녕하세요. 저는 니차난입니다. 태국 사람입니다. 안녕하세요. 저는 칼로입니다. 필리핀 사람입니다. 칼로 씨는 학생입니까? 아니요. 저는 근로자입니다. 안녕하세요. 저는 니차난입니다. 태국 사람입니다. 안녕하세요. 저는 칼로입니다. 필리핀 사람입니다. 칼로 씨는 학생입니까? 아니요. 저는 근로자입니다. හරි අපි තේදප් හේ පායෝ පහත ප්‍රශ්නවලට උත්තර සපයමු. නිච්චානන් ඔනනාරා සරාමිම්නික්කා නිච්චානන් මොන රටේ ජාතිකයෙක්ද? තේගුක් සරාම් නිච්චානන් තේගුක් සරාම් ඉම්නිදා
නිච්ඡානම් තේගුක් සරාම් ඉම්නිදා. හරි ඊට පස්සේ කල්ලෝනන් හක්සෙම් ඉන්නික්කා. කල්ලෝනන් හක්සෙම් ඉන්නික්කා. කල්ලෝ සිස්සේද්ද කියලා තමයි අහන්නේ. කල්ලෝ සිස්සෙක් නෙමෙයි. මෙතන තියෙනවා කල්රෝජා ඉම්නිදා කම්කරුවෙක්. අනියෝ කල්ලෝනන් කල්රෝජා ඉම්නිදා. හරි ඒ විදියට අපි මේ පහලයට එමු. පහත ප්‍රකාශ භාවිතා කරලා සංවාද කරලා බලන්න. මේ ප්‍රකාශ භාවිතා කරලා සංවාද කරලා බලන්න කියලා තමයි කියන්නේ. හරි අපි බලමු. ලිලීසි චුංගු සරාමින්නිකා. ලිලී මහත්මිය චීන ජාතිකයේද? නේ චොනන් චුංගුක් සරාම් ඉම්නිදා. ඔව් මම චීන ජාතිකයෙක්. රිරීසිනෙන් හේසාවුන් ඉම්නික්කා. අනියෝ රිරී මහත්මිය ආයතන සේවකයෙක්ද? අනියෝ නැහැ. චොනන් මම හක්සෙම් ඉන්නික්කා. මම ශිෂ්‍යයෙක් වෙමි. හරි ඒ විදියට විදියටම මේ වචන භාවිතා කරලා කොහොමද වාක්‍යයක් හදන්නේ කියලා අපිට වාක්‍යයක් හදන්න කියලා කියනවා. හරි අපි එහෙනම් ඒ විදියට වාක්‍යයක් හදලා බලමු. හරි අපි භාවිත කරනවා. පාතසිනන් මෙතන ජාතිය තියෙන්නේ මුල්ගොල්. පාතසිනන් මුල්ගොන් සරාම් ඉම්නික්කා. පාතසිනන් මොංගෝලියන් ජාතිකයෙක්ද? එතකොට නේ චොනන් මොංගෝල් සරාම් ඉම්නිදා. මම මොංගෝල් ජාතිකයෙක්මි. පාතසිනෙන් හක්සෙම් ඉන්නික්කා. පාතසිනම් සිස්සෙක්ද? අනියෝ චොනන් කර්රෝජා ඉම්නිදා. මම කර්රෝජා කියන්නේ මෙතන චොනන්. අනියෝ නැහැ මම චොනන් මම කර්රෝජා ඉම්නිදා කම්කරුවෙක් වෙමි. වැදගත් විය හැකි ප්‍රකාශන 31 අපි සවුන්ඩ් ට්‍රැක් එක ප්ලේ කරලා බලමු. 잘 부탁드립니다. 안녕하세요. 처음 뵙겠습니다. 안녕하세요. 잘 부탁드립니다. හරි එහෙනම් අපි මේ ටික යෝ යොන් හන්පියෝයන්
වැදගත් විය හැකි ප්‍රකාශන මේක කොහොමද ප්‍රොනවුන්ස් කරන්නේ කියලා බලමු. චල් පොතක් දරිම් නිදා අන්‍යහසයෝ චල් පොතක් දරිම් නිදා අන්‍යහසයෝ චොම් අන්‍යහසයෝ චොම් පියුක් කෙස්සම් නිදා හමුවීම සතුටක්. අන්‍යහසයෝ චල් පොතක් දරිම් නිදා හමුවීම ඒ වගේම හමුවීම සතුටක්. අපි බලමු මේක කොහොමද ප්‍රොනවුන්ස් කරන්නේ කියලා. මේ වචන මේ වාක්‍ය කිහිපය. 잘 부탁드립니다. 안녕하세요. 처음 뵙겠습니다. 안녕하세요. 잘 부탁드립니다. 잘 부탁드립니다. 안녕하세요. 처음 뵙겠습니다. 안녕하세요. 잘 부탁드립니다. 잘 부탁드립니다. 안녕하세요. 처음 뵙겠습니다. 안녕하세요. 잘 부탁드립니다. හරි ඊට පස්සේ අපි එනවා මුන්හා වා චොම්බු කොටසට සංස්කෘතිය සහ තොරතුරු කොටසට. හංගුගේ ඉන්සා යෝ චොල්. හරි අපි බලමු මෙතන අපි වචන ටික ගලපලා කොහොමද සංස්කෘතික කොටස් මේවා අපි අනිවාර්යෙන්ම අධ්‍යයනය කරන්න ඕනි. මොකද අනිවාර්යෙන්ම මේ ජොම්බෝ කොටස් වලින් අපිට ප්‍රශ්න හැදෙන නිසා සහ අනිවාර්යෙන්ම කොරියාවේ ගිහිල්ලා ජීවත් වෙනවා නම් අපි ආචාර විදි පිළිබඳව ඉගෙනගෙන තිබිය යුතුයි. මොකද කොරියාව කියලා කියන්නේ දැඩි සංස්කෘතික සහ ආචාර ක්‍රම අනුගමනය කරන රටක්. ඒ නිසා අපි අනිවාර්යෙන්ම එයාලගේ සංස්කෘතියට අනුගත විය යුතුයි. නැතිනම් අපිට ඕන විදියට ඒ රටවල් වල ගිහිල්ලා ඉන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අනිවාර්යෙන්ම අපි ඒ සංස්කෘතියට අනුගත විය යුතුමයි. හරි ළමයි එහෙනම් අපි මේක තේරුම් ගන්න උත්සාහ කරමු. හංගුගේ ඒසෝනන් කොරියාවේ සන්දේ ඉදිරියේ තාරා ඉන්නා කෙනා අනුව මේ විදිහට ළමයි අපි ගලවා ගන්න ඕනේ. තාරා කියන්නේ අනුව. කොරියාවේ ඉදිරියේ ඉන්නා කෙනා අනුව ඉන්සා හානන් ආචාර කිරීමේ ඉන්සාහනන් ආචාර කිරීමේ පන්සිකි ක්‍රමය පන්සිකි ආචාර කොරියාවේ ඉදිරියේ ඉන්න කෙනා අනුව ආචාර කිරීමේ පන්සිකි ක්‍රමය තරිම්නිදා පන්සිකි ක්‍රමය තරිම්නිදා වෙනස් වේ. චසින් පෝදා තමාට වඩා නායිගා වයසින්
ළමයි මේ වගේ ව්‍යාකරණ මම වෙනම කියන්නම්. මේ වගේ තියෙන ඉදිරියේදී පාඩම අවසන් වීමට පෙර මම මේ වගේ තියෙන ව්‍යාකරණ වෙනම සීට් එකට අරන් තියෙනවා. මම ඒ ටික මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඒවා ඔබට මුල සිටම ඉගෙන ගන්න පුළුවන් වේවි. හරි. නායිකා වයසින් මන්ගෝනා වයසින් වැඩි හෝ ගෝනා කියලා කියන්නේ මෙතන මේ හෝ කියන නායිකා මෙතන තියෙන ඊගා ප්‍රත්‍යය. නායිකා වයසෙන් වැඩි මන්ගෝනා හෝ මන්ගෝනා කියලා කියන්නේ හෝ චිවිගා චිවි කියන්නේ තනතුරු. ගා කියලා කියන්නේ චිවිගා මෙතනත් තියෙන ව්‍යාකරණ ඊගා ප්‍රත්‍යය. ඊගා ප්‍රත්‍යය අපි දාන්නේ මොකටද කියලා කලින් සඳහන් කරා මේ පාඩමේදීම. එතන නැවත බලා ගන්න කියලා මතක් කරනවා. චිවිගා කියලා කියන්නේ තනතුරින්. මන්ගෝනා කියලා කියන්නේ වැඩි හෝ චිවිගා තනතුරින් නූපන් උසස් සරම් එගේනෙන් කෙනෙකුට තනතුරින් උසස් කෙනෙකුට අන්‍ය හසයෝ තොනන් කියලා කියන්නේ හෝ අන්‍යොන් හසිම්නික්කා රාගෝ කියලා කියන්නේ ලෙස මල්හාමියෝ රාගෝ ලෙස මල්හාමියෝ ප්‍රකාශ කිරීම හෝ ප්‍රකාශ කිරීම කුගේරල් ඔළුව සුකිගෝනා ඔළුව නැමීම හෝ හොරිරල් කොන්ද හොරිරල් කියන්නේ කොන්ද කුප්ප්‍යෝ නමා ඉන්සා හම්නිදා ආචාර කරනවා. කුගේරල් මෙතන සුකිගෝනා කුගේරල් ඔළුව නැමීම හෝ හොරිරර් කොන්ද කුම්හානන් නැමීම කොන්ද නැමීම මෙතන කුන්හානන් ගොත් කියලා අපි ගන්න ඕනේ. කුන්හානන් ගොත් කොන්ද නැමීම සන්දේ පංගේ ප්‍රතිවිරුද්ධ පාර්ශවයේ
ප්‍රතිවිරුද්ධ පාර්ශවයේ තේහන් සම්බන්ධ සුන්ක්‍යොන්රර් ගෞරවය සුන්ක්‍යොන්රර් ගෞරවය නතනේනන් කියලා කියන්නේ ප්‍රකාශ කරන චේසා චොම්නිදා ඉරියව්වක් වේ. හරි. දැන් මේ ටික තේරෙනවා. කොරියාවේ අපි මේ ටික ආයෙත් බලමු. කොරියාවේ ඉදිරියේ ඉන්න කෙනා අනුව ආචාර කිරීමේ ක්‍රමය වෙනස් වේ. තමන්ට වඩා වයසින් වැඩි හෝ තනතුරින් උසස් කෙනෙකු හම්බුනොත් අපි කියලා කියනවා අන්‍යහසයෝ තොන නැතහොත් අන්‍යෝ හසිම් නික්කා ලෙස ප්‍රකාශ කිරීම කරන අතර ඔළුව නැමීම හෝ කොන්ද නමා ආචාර කරනවා. ඔළුව නැමීම හෝ කොන්ද නැමීම ප්‍රතිවිරුද්ධ පාර්ශවයේ සම්බන්ධ ගෞරවය ප්‍රකාශ කිරීම ඉරියව්වක් වේ. හරි. අපි ඊළඟ වාක්‍යයට යමු. හන්පියොන් අනිත් අතට චසින් පෝදා තමාට වඩා නායිගා ඔරිගෝනා වයසින් අඩු හෝ චින්හන් සරාම් ඒගේනෙන් සමීප අයට චින්හන් සරාම් ඒගේනෙන් සමීප අයට අන්‍යොන් ඉරාගෝ ලෙසට මල් හාමියෝ ප්‍රකාශ කරලා හන්සුනල් මල්හාමියෝ ප්‍රකාශ කරලා මොරිරල් සැහැල්ලුවෙන් අත වැනීම හෝ හන්තරේ අතවනලා පංගාඋමල් හමුවීම නෙත නෙම්නිදා ප්‍රකාශ කරනවා.
안녕하세요. 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 안녕하십니까? 안녕. යන ඉන්සාහානන් ආචාර කිරීම සින්ගේ සිගන් සිගන්නේ සංගොන් ඔප්සි සිගන්නේ සංගොන් ඔප්සි සිගන්නේ සංගොන් ඔප්සි වෙලාවක් නැතුව අචිම් උදේ චොන්සිම් දවල් චන්යොක් රාත්‍රිය ඔන්දේ චෙන්දි ඕන වෙලාවක ඔන්දේ චෙන්දි ඕන වෙලාවක සයොන් හල්සු ඉස්සම්නිදා භාවිතා කරන්න පුළුවන්. හරි බලමු අපි මොකද්ද කියන්නේ කියලා. අන්‍යහසයෝ අන්‍යහසෙම්නිකා අන්‍යොන් යන ආචාර කිරීම වෙලාවක් නැතුව උදේ දවල් රාත්‍රියේ ඕන වෙලාවක භාවිතා කරන්න පුළුවන්. හරි ඊට පස්සේ මෙතනින් අපි ගමු කොන් ජොගි රාජකාරී අවස්ථාවලදී කොන්ජොගි කොන්ජොන්ගි සංහා ඒසානන් රාජකාරී අවස්ථාවලදී චුරෝ සාමාන්‍යයෙන් අක්සුරල් අතට අතදී හාමියෝ අතට අතදී ඉන්සාහම්නිදා ආචාර කරනවා. තමන් කෙසේ වෙතත් චසින් පෝදා තමන්ට වඩා නායිගා වයසින් හල්සින් ගොඩක් මන්ගෝනා වැඩි චිවිගා තනතුරින් නුපන් උසස් සාරම් ඒගේ උසස් අයට ඉන්සා හල්තේ ආචාර කරන විට වෙන්සුන්නරෝ වම් අතින් වෙන්සුන් ඔරෝ වම් අතින් ඔරන් පල්ලිනා
දකුණු බාහුව ඔරන් සූනල් දකුණු අත පච්චිගු අල්ලගෙන අක්සුරල් හානන් ගොත් අතට අත දීම යේයිම් නිදා ආචාර ධර්මයක් වේ. හරි අපි සම්පූර්ණ වාක්‍ය ආයෙත් බලමු. රාජකාරී අවස්ථාවලදී සාමාන්‍යයෙන් ආචාර කරනවා. සාමාන්‍යයෙන් අතට අතදී ආචාර කරනවා. කෙසේ වෙතත් තමන්ට වඩා වයසින් වැඩි හෝ තනතුරින් ගොඩක් උසස් අයට ආචාර කරන විට දකුණු වම් අතින් දකුණු බාහුව අල්ලගෙන අතට අත දීම ආචාර ධර්මයක් වේ. හරි. එතකොට අපිට දැන් මෙතන පැහැදිලිව දක ගන්න පුළුවන්. වම් අතින් දකුණු බාහුව අල්ලගෙන අතට අත දෙන්න ඕනි තමන්ට වඩා තනතුරින් හෝ වයසින් උසස් පුජ්‍යලයකට. මම හිතන්නේ ඔබට වඩාත්ම පැහැදිලි වෙන්න ඇති. මම මේකේ ව්‍යාකරණ සහ මේ අපිට හිතන ඊගා මන්ගෝනා මේ වගේ ව්‍යාකරණ සම්බන්ධව තියෙන ඩිස්ක්‍රිප්ෂන් එක පල්ලෙහා දාන්නම් හැම ව්‍යාකරණයක්ම ඇතුළත් වෙන විදියට. හරි මෙතන බලමු. හගින් හේයෝ පරීක්ෂා කරනවා කියලා. හගින් හේයෝ කියලා කියන්නේ පරීක්ෂා කරනවා. හරි අපි දැන් බලමු චගි සොගේරෙල් හල්සු ඉත්තා තමන් ගැන හඳුන්වා දිය හැකි. දැන් ඔයාට පුළුවන් තමන් ගැන හඳුන්වා දිය හැකි නම් නෙවෙයි අනිවාර්යයෙන්ම ඔබ මේක පුරුදු විය යුතුමයි. මාක් එකක් දාන්න පුළුවන්. මේ දැන් ඔබට තමන් ගැන හඳුන්වා දෙන්න. අපි ගැන මේ අහන්නේ අපි ගැන පරීක්ෂා කිරීමක් self assessment එකක්. අපි ගැන හඳුන්වා දීමට පුළුවන් නම් ඔබට පුළුවන් නම් දැන් පුළුවන් මෙතන හරියක් දාන්න. right ඊට පස්සේ ඔනනාරා සරාම් ඉංජි කුමන රටක කෙනෙක්ද කියලා මුද්ගෝ විමසා තේදබ් හල්සු ඉත්තා කුමන රටක කෙනෙක්ද කියලා විමසා පිළිතුරු දිය හැකිය. ඔබට කුමන රටක කෙනෙක්ද කියලා අහලා පිළිතුරු දෙන්න පුළුවන් නම් මේකට හරි දාන්න. ඊට පස්සේ මෙතන චිබොගි මුවත් සිංජි මුත්කෝ රැකියාව මොකද්ද කියලා මුත්කෝ විමසා
තේදප් හල්සු ඉත්තා රැකියාව කුමක්ද කියලා අහලා නැතිනම් විමසා පිළිතුරු දිය හැකි නම් තැන්ට හරියක් දාන්න. right අපි මේ විදියට එනවා පල්ලෙහාට. ඉල්ගි කියවීම කොටස හරි. මෙතන නාරා වචනය සමග සම්බන්ධතාවයක් ඇති පදය මොකක්ද? නාරා කියන්නේ රට. එහෙනම් අපිට රට නම් මෙතන නේපාල් කියන්නේ නේපාලය. නම්ජා සහෝදරියා වයස 25යි. හේසාවුන් ආයතන ප්‍රධානියා. නාරා කියන්නේ නේපාල් රට. මේක තමයි අපිට ගන්න වෙන්නේ. මෙතන බලමු අපි මොකද්ද රැකියාව මොකක්ද කියලා අපි බලන්නේ. චිකොප් රැකියාව මොකක්ද? යෝජා වයස 25යි. නොම්බු තේ ගුත්සි තේ ගුණගරය නොම්බු ගොවියා වයස 25යි. යෝජා ගැහැණු ළමයා. එතකොට මෙතන අපිට රැකියාවක් විදියට තියෙන්නේ නොම්බු ගොවියා. එතකොට කුක් ජොක් ජාතිය මොකක්ද කියලා අහන්නේ. මෙතන ඔබු දීවරයා නම්ජා පිරිමි ළමයා පෙතනාම් වියට්නාමය පුසිජි පූසාන්සි පූසාන් නගරය. එතකොට මෙතන ජාතිකත්වය ගැන අහන්නේ නම් පෙතනාම්. හරි මේක බලතාන් තරල් ඉල්ගු නෙයොන්ග්වා කති ගොසල් කොරසිප්සියෝ. පහත වාක්‍ය ගැලපෙන විස්තරය තෝරන්න. හරි මෙතන අපිට තොරතුරු දීලා තියෙනවා. ඒ තොරතුරු වලට අදාළ මෙතන හරි පිළිතුර මොකක්ද කියලා තමයි අහන්නේ. වේගුගින් තං රොක් චන් විදේශිකයින් ලියාපදිංචි කිරීමේ කාඩ් එක. ලියාපදිංචි අංකය සොන්මියොන් නම කොක්ජා ජාතිය
චෙරියුජාක්‍යොක් වීසා වර්ගය සෝචල් ඉප්ගුක් වේගුගින් චොං සෝල් ආගමන විගමන දෙපාර්තමේන්තුව පල්තම් ඉල්ජා නිකුත් කළ දිනය. හරි අපි බලමු මොකක්ද උත්තරය කියලා. පෙතනාම් සරාම් ඉන්නිදා. පෙතනාම් සරාම් ඉන්නිදා. උත්තරය හරි. මෙතනම කියනවා මෙතනම තියෙනවා කුක් ජාතිය පෙතනාම් සරාම් ඉන්නිදා. ඒක හරි. අපි මේවා ළමයි ඔක්කොම වැරදි. සෙන්සිරිල් ඕවල් ඉදා වැරදි ඒවා තියෙන්නේ නිසා එච්චර අවධානයක් දෙන්න ඕනේ. මෙතන තියෙනවා යුග්වල් තරිම් ඒකත් වැරදි. මේක සෙන් ඔල් චුම්රියු ඒකත් වැරදි. හරි අපි තෙත්කී එකට යනවා. 32 මේකට අපි උත්තරේ හොයා ගමු. මේ පල්ලෙහා ටිකටම තාමල් තත්කු පිංකනේ අල්මජන් ගොසන් කොරසිප්සියෝ වඩාත්ම ගැලපෙන ඔබට ඇහුණ වඩාත්ම ගැලපෙන දෙය තෝරන්න. 32ට අපි යනවා. 32ට ගියා. 1번 එක 다음을 듣고 ඉල්බොන් කියලා කියන්නේ එක තාමල් තුක්කු 빈칸에 වඩාත්ම ගැලපෙන ස්තනට යන වඩාත්ම ගැලපෙන දේ තෝරන්න. 알맞은 것을 고르십시오. 태국 වට ඇහුණ ඇති තේගුක් කියලා කියවුනේ. උත්තරේ එක. හරි ඊළඟට (2번부터 3번까지) එක සිට 3 දක්වා 다음을 듣고 물음에 알맞은 대답을 고르. වඩාත්ම ගැලපෙන සංවාදය තෝරන්න. 2번 එක 회사원입니까? 1. 네, 회사원입니다. 2. 네, 회사원이 있습니다. 3. 아니요, 회사원이 많습니다. 4. 아니요, 회사원이 좋습니다. උත්තරය අහන්නේ හේසාවුන් ඉම්නික්කා කියලා. හේසාවුන් ඉම්නික්කා කියලා තමයි අහන්නේ. එතකොට අපිට පැහැදිලි මෙතනදී නේ හේසාවුන් නිම්නිද. ඔව් ආයතන සේවකයෙකු වෙමි. උත්තරේ එක. 3번 3. 어느 나라 사람입니까? මොන රටේ 1.
මොන රටේ ජාතිකයෙක්ද? 남자입니다. 2. 기술자입니다. 3. 30살입니다. 4. 네팔 사람입니다. මොන රටේ ජාතිකයෙක්ද කියලා අහන්නේ. එතකොට අපිට මේ උත්තර එකක්වත් හරියන්නේ නැහැ. මේ නම්ජා ඉම්නිදා කිසුල්ජා කාර්මිකයෙක් වෙමි. මේ කියන දේවල් සොරන් ඉම්නිදා මේ කිසිම දෙයක් ගැලපෙන්නේ නැහැ. එහෙනම් මොන රටේ ජාතිකයෙක්ද කියලා අහන්නේ. එතකොට අපි නේපාල් සරම් ඉම්නිදා නේපාල් ජාතිකයෙක් කියලා අපි උත්තරේ දෙන්න ඕනි. (4번부터 5번까지) 두 사람은 무엇에 대해 말하고 있습니까? 4번. 안녕하세요. 저는 네팔 사람입니다. 안녕하세요. 저는 몽골 사람입니다. හරි මේ දෙන්න කතා කරන්නේ මොනවා ගැනද කියලා තමයි අහන්නේ. ඉරම් නම ගැන නෙමෙයි. නායි වයස ගැන නෙමෙයි. කුක්ජොක් ජාතිකත්වය ගැන. නේපාල් සරාම්මින්නිදා මුංගෝල් සරාම්මින්නිදා කියලා අපට මේ වාක්‍යයේදී අහනවා. එතකොට මේ කතා කරන්නේ කිසිවක් ගැන නෙමෙයි. ජාතිය ගැන. 어부입니까? 아니요. 저는 농부입니다. හරි මෙතන අහන්නේ ඔබු ඉන්නිකා දීවරයෙක්ද කියලා අහන්නේ. එතකොට එයා කියනවා අනියෝ. නොම්බු ඉන්නිදා. එහෙනම් මෙතන කතා කරන්නේ මොකද්ද? චිගොප් විය යුතුයි. කොචිගොප් මෙතන. හරි ළමයි අද පාඩම අවසන්. අපි තවත් මේ වගේ පාඩමකින් හමු වෙමු. මොනවා හරි ගැටලු තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඊට අමතරව මීට අදාළ සියලුම ව්‍යාකරණ ඇතුළත් විස්තර මේ පාඩමේ සියලු ව්‍යාකරණ ඇතුළත් විස්තර මම ඩිස්ක්‍රිප්ෂන් එකට දාන්නම්. මේ වගේම වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.